හායි හායි කොහොමද? තෙල් පෑදෙන්න උකුවට චිකන් කරියක් හදමුද? එහෙනම් එන්නකෝ. ඉස්සෙල්ලාම අපි කට්ටියකට තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකොට සුදු ලුණුයි ඉඟුරුයි ටිකක් දාගන්නවා. මේ ටික තලාගෙන දාගන්න. ඒත් එක්කම රම්පි කෑල්ලක්, කරපිංචා, ඒත් එක්කම කුරුඳුයි එනසලුයි දාගන්නවා. මේ ටික ඔක්කොම හොඳට තෙලේ රත් වෙන්න තියන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා තක්කාලි පොඩිවට කපාගෙන. ඊළඟට අපි මේකට එකතු කරගන්නේ අමු මිරිස්. අමු මිරිස් හොඳට තලා ගන්න. එතකොට තමයි මේ අමු මිරිස් වල හොඳට රස එන්නේ. මේ ටික ටිකක් තෙලේ බැදීගෙන එනකොට අපි මේකට එකතු කරගන්නවා කහයි, ලුණුයි, ගම් මිරිසුයි. ඊට පස්සේ ඉතින් හොඳට කලවම් කරන්න තමයි තියෙන්නේ. ඊළඟට අපි මේකට දාගන්නේ අපි චිකන් ටික. චිකන් ටික දාලා අපි මේක හොඳට කලවම් කරගෙන මේ චිකන් වල තියෙනවා අපිට ස්වාභාවික තෙල් එකක්. ඒ තෙල් එකෙන්ම තමයි අපි මේ චිකන් එක තම්බ ගන්නෙ. ඒකට අපි මේ චිකන් ටික හොඳට කලවම් කරලා ටික වෙලාවක් ඒ තෙල් එක පෑදෙනකන් වහලා තියන්න ඕනේ. ඉන්නකෝ මම ඔයාලට ඒ තෙල් එක පෙන්නන්න. දැන් ඔන්න බලන්න ඒ තෙල් පෑදිලා වතුර වගේ තියෙනවා. ඒක මාරම රසයි. ওই චිකන් ස්ටොක් එක වගේ රසය එන්නේ මේ චිකන් එකේ මේ තෙල් එකෙන්. අපි ඊට පස්සේ ඒකට එකතු කරගන්න මිරිස් අමු 3-5, මස් කරි 3-5. ඊට පස්සේ ඒ තෙල් එකෙන්ම ඒ ටිකත් හොඳට බැදෙන්න අරිනවා. හොඳට කලවම් කරගන්න. ඊළඟට අපි එකතු කරගන්නේ සෝයා සෝස් ටිකක්. ඔයාලට තියෙනවා නම් විතරක් දාගන්න නැත්නම් කමක් නැහැ. ඊළඟට අපි දාගන්නේ වතුර ටිකක්. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න. මේක ගොඩක් හොඳට උකු වෙනවා. ඔයාලා බලන්නකෝ මේක මාරම රසයි මේ චිකන් එක. වතුර දාගන්නවත් එක්කම අපි දාගන්නවා මේකට කරාඹු නැටි 2ක්. දැන් අපි අපේ චිකන් එක වහගන්න නැතුව උයා ගන්න ඕනේ. මොකද මේ අපේ චිකන් කෑලි හොඳට තැම්බිලා තියෙන්නේ. ඒක නිසා අපිට ආයෙ වහගෙන උයන්න උවමනාවක් නැහැ. මේකේ දැන් හොඳට තෙල් පෑදිලා එනවා. ඒ වගේම හොද්දත් හොඳ උකුවට තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඒත් එක්කම ඔයාලා මේකට මේ හොදි ටිකක් වැඩිපුර දාගත්තත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳටම රසට තියෙනවා. ඔන්න බලන්නකෝ යාළුවනේ ඉතින් අපි චිකන් එක කොහොමද කියලා දැන්. හොඳට තෙල් පෑදිලා උකුවට තියෙනවා. ඔයාලත් ඉතින් මේ විදිහට හදලා බලන්න කොහොමද රස කියලා. පාන් කන්න, ඉඳියප්ප කන්න, ඒ වගේම බත් කන්න මේක නියමයි. අපි සාමාන්‍යයෙන් හදන චිකන් හොද්ද සාමාන්‍යයෙන් වතුර ගතිය වැඩිනේ. ඒකේ උකු ගතියක් නැහැ. මේ විදිහට හදලා බැලුවොත් ඔයාලට හොඳ උකු චිකන් කාරියක් ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ වගේ රස රෙසිපි දැනගන්න මාව ෆලෝ කරලා ලයික් කරලා තියාගන්න.